මේ වගේ SMD බල්බ්, chip IC වගේ දේවල් ගෙදරදීම ලේසියෙන් ගලව ගන්නත් ආපහු පාස්ස ගන්නත් පුළුවන්. මෙන්න මේ මැෂින් එක හදාගන්න හැටි අද වීඩියෝ එකෙන් කතා කරමු. හරි අපි බලමු මේක හදාගන්න මොනවද අපිට ඕන කරන්න කියලා. මම මේක හදාගන්න මෙන්න මේ වගේ පොඩි ලෑලි කෑල්ලක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ බල්බ් එකත් එක්ක තියෙන ඇම්ප් ස්විච් එකක් පාවිච්චි කරනවා. මේ වගේ පොඩි වයර් කෑල්ලකුත් ගන්නවා. ඊළඟට මේක අපිට හයි කරගන්න මෙන්න මේ වගේ ස්ක්‍රූප්පු ඇන දෙකක් පාවිච්චි කරනවා. මේ එක ස්ක්‍රූප්පු ඇන එකට දාන්න ඔයාලගේ උසානුව තමයි ඒක තීරණය වෙන්නේ. මෙන්න මේ වගේ පොඩි අර ඇන්ටනා වලට එන ඇලුමිනියම් බටේ තියෙන්නේ. අන්න ඒ බටෙන් බට කෑල්ලක් කපලා අරගෙන තියෙනවා. ඊට පස්සේ ඩබල් කනෙක්ටර් එකක් අරගෙන තියෙනවා. අවසාන වශයෙන් මෙන්න මේ කොයිල් එක අරගෙන තියෙනවා. මේ කොයිල් එක තමයි අපේ රයිස් කුකර් වල වර්ම් අවස්ථාවේ කියන්නේ බත ඕෆ් වුණාට පස්සේ තියෙන අවස්ථාවේ රයිස් කුකර් එක රත් කරන්නේ මෙන්න මේ කොයිල් එක හරහා. මේ කොයිල් එක කඩේ රුපියල් 250ක් වගේ තමයි වෙන්නේ. ඔයාලට මේක ඕනම ඉලෙක්ට්‍රොනික වෙළඳසැලකින් මිලදී ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඕන කරන්නේ ওই ටික තමයි අපිට මේක හදාගන්න. අපි බලමු දැන් මේක හදාගන්නේ කොහොමද කියලා. මම ඔයාලට කිව්වා මේක සවි කරගන්න මේ වගේ පොඩි ඇලුමිනියම් බට කෑල්ලක් ඕන වෙනවා කියලා. මෙන්න මේ විදියට දාලා මේක හයි කරගන්න පුළුවන් වෙන්න. ඔයාලට තේරෙනවා ඇති මම කියන දේ. මෙන්න මේ විදියට මේක හයි කරගන්න. ඉතුරු ඇනේ මම ගන්නේ කිව්වේ මේක මේ පැත්ත මෙහෙම උස හදාගන්න පුළුවන් විදියට හදාගන්න. අපි බලමු දැන් කොහොමද මේක කරගන්නේ කියලා. මම ඉස්සෙල්ලම මෙන්න මේ ස්විච් එක මෙතනට තියලා අලවගෙන බ්‍රැකට් එකක් ආධාරයෙන් හයි කරගන්නවා. මම මේකේ බ්‍රැකට් එක විදියට හදාගන්න හදන්නේ පොඩි තහඩු කෑල්ලකින්. ඔයාලා මේක ඔයාලට කැමති තැනකින් හයි කරගන්න, අලව ගන්න හැම දෙයක් කරගන්න පුළුවන්. මම මේ ස්විච් එක මෙතනට හයි කරගෙන වීඩියෝ එකට එන්නම්. මේ වගේ තහඩු කෑල්ලකුයි ස්ක්‍රූප් වෙන දෙකකුයි පාවිච්චි කරලා මම මේ ලෑලි කෑල්ලට ඔන් ඔෆ් ස්විච් එක හයි කරගත්තා. ඔයාලා මේ තහඩු වලින් වගේ මේක හයි කරගන්නව නම් මේ ස්විච් එකේ කිසිම පින් එකක තහඩුව ගෑවෙන්න තියාගන්න එපා. මොකද මේක වෝල්ට් 230න් වැඩ කරන නිසා ඔයාලට විදුලි සැර වුණත් වදින්න පුළුවන්. අපි දැන් බලමු මේක ඉතුරු ටික හදාගන්නේ කොහොමද කියලා. මම ඊළඟට මෙන්න මේ කොයිල් එක අරගෙන කොයිල් එකට මෙන්න මේ විදියට එක ඇණයක් දාගන්නවා. දාගෙන ඉවර වෙලා මෙන්න මෙහෙම මේ ඇලුමිනියම් බටේ දාලා මට මෙන්න මේ විදියට හොඳයි කියලා හිතෙන නිසා මම මෙතනින් මේ ඇනේ කරකවලා මෙන්න මේ විදියට හයි කරගන්නවා. ඔයාලත් මේක කැමති විදියකට හයි කරගන්න. මම ඉස්සෙල්ලා ඇනේ ටිකක් මේ වගේ සිදුර විද ගන්නවා. නැත්නම් මේක හයි කරගන්න බැහැ. අපිට පුළුවන් මෙන්න මේ විදියට මේක හයි කරගන්න. ඊට පස්සේ අපි ගත්ත ඉතුරු ඇනේ ඔයාලා මේකේ මේ උසට හරියන විදිහට කියන්නේ හදිසියෙ දැන් මේකට බරක් වැටුනොත් මේක තහඩුවෙන් නැවෙන්න බලනවනේ. ඒ නිසා මෙන්න මේ වගේ මේ උසට හරියන්න මේ පැත්තෙන් මේ ඇනෙත් හයි කරගන්න. මම ඒ ඇනෙත් මෙතනට දැන් හයි කරගන්නවා. මේ ටික හයි කරගත්තට පස්සේ තියෙන්නේ මෙහෙම තමයි. ඊට පස්සේ මම මෙන්න මේ කනෙක්ටර් බාර් එකත් මෙතනට ඇණයක් දාලා හයි කරගන්නවා. මෙන්න මේ විදියට තමයි මේකේ කෑලි ටික ඔක්කොම එකලස් කරගත්තාම තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේකේ වයරින් එක කරගන්න. මම දැන් මෙන්න මේ වගේ හොඳ වයර් කෑල්ලක් පාවිච්චි කරලා මේ කනෙක්ටර් බාර් එකේ උඩ පින් දෙකේ ඉඳලා මේ ස්විච් එකේ උඩ පින් දෙකට වයර් එකක් පාස්සනවා. නැත්නම් මේ කනෙක්ටර් බාර් එකේ යට ඉඳලා මේ ස්විච් එකේ උඩ පින් දෙකට වයර් එකක් පාස්සනවා. ඔයාලා මේ බල්බ් එකක් තියෙන ස්විච් එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාලා මේ ස්විච් එකේ බල්බ් එකේ කියන්නේ මෙන්න මෙහෙම කෙන්දක් පේනවා මේකේ බල්බ් එක හයි කරලා තියෙන පින් දෙක. ඒ පින් දෙකට ඩිරෙක්ට් ඉන් එක දෙන්න එපා. ඒ කියන්නේ වෝල්ට් 230 මෙතනට දුන්නොත් මේ බල්බ් එක එක දිගට පත්තු වෙලා තියෙනවා. අපිට ඕන මේ බල්බ් එක ඕෆ් කරාම ඕෆ් වෙන්නත් පත්තු කරාම පත්තු වෙන්නත් නේ. ඒ නිසා මේ 230 වයර් දෙක අනිවාර්යයෙන්ම මේ බල්බ් එක හයි කරලා නැති පින් දෙකට පාස්සන්න ඔයාලා මතක තියාගන්න. මම දැන් මෙන්න මේ වගේ වයර් එකක් පාවිච්චි කරලා එතනට වයර් දෙක පාස්ස ගන්නවා. මම මෙන්න මේ විදිහේ ස්විච් එක ගලවලා ගත්ත පාස්ස ගන්න ලේසි වෙන්න. මම ස්විච් එක පාස්සනකොට
මේකට මෙන්න මේ විදිහට දාගන්න පුළුවන් සයිස් එකේ ස්ලීවින් ටියුබ් කෑලි දෙකකුත් පාවිච්චි කරනවා. මේක ෂෝට් වෙන එක වළක්ව ගන්න. හරි මම මේ විදිහට ඉන්පුට් වයර් දෙක පාස් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ කොයිල් එකෙන් එන වයර් දෙක. කොයිල් එකේ මේක ඇතුලේ එන්නේ සාමාන්‍යයෙන් කම්බි දෙකක්. මෙන්න මේ වයර් එක අරගෙන මෙතනින් මම මේ විදිහට මේකත් මේ පැත්තට දාගන්නවා. මොකද පාස් ගන්න එතකොට ලේසි නිසා. මෙන්න මේ වගේ ප්‍රමාණයක් මෙතනට ඉතුරු වෙද්දි මම මෙතනින් මේ කොයිල් එකේ කම්බි දෙක කපලා අයින් කරගන්නවා. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ මේකේ මෙන්න මේ පිට තියෙන කවරෙත් මම මේ හරියෙන් ටිකක් කපලා පාස් ගන්න පුළුවන් විදියට හදා ගන්නවා. හරි. මම දැන් මේ ස්විච් එකේ ඉතුරු පින් දෙකට මේ වයර් දෙක පාස් ගන්නවා. ඒ කියන්නේ මේ කොයිල් එකේ ඉතුරු වයර් දෙක මේ ස්විච් එකේ ඉතුරු පින් දෙකට පාස් ගන්නවා. මම පාස් ගන්න කලින් මේකටත් මේ වගේ ස්ලීව් ටියුබ් කෑලි දෙකක් දා ගන්නවා. ඊට පස්සේ මේ වයර් දෙක මෙන්න මේ විදිහට මම පාස් ගන්නවා. ඊට පස්සේ මම ගිනි කූරක් පාවිච්චි කරලා මේ ස්ලීව් ටියුබ් කෑලි ටික රත් කරලා හදා ගන්නවා. හරි ඊට පස්සේ මම මේ ස්විච් එක ආපහු මෙතනට තිබ්බ විදියට හයි කරගන්නවා. කොයිල් එකේ වයර් දෙකටත් මම මෙතනට පොඩි තහඩු කෑල්ලක් නවලා තියලා ක්ලිප් කරලා හදා ගන්නවා. මේ විදිහට මම කම්බි කෑල්ලක් දාලා මෙතන මේ වයර් දෙකත් අද කරගත්තා. ඊට පස්සේ මම මේ ස්විච් එකෙන් එන වයර් දෙක මේ කනෙක්ටර් බාර් එකේ යටට හයි කරගන්නවා. හරි දැන් අපි සම්පූර්ණයෙන්ම මේක හදාගෙන ඉවරයි. අපි දැන් මල්ටිමීටරේ තියලා මේක චෙක් කරගමු. මේකේ කොහේ හරි ෂෝට් එකක් මොකක් හරි තියෙනවද කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට මල්ටිමීටරේ ඕම් පරාසයට හරි බසර් මුඩ් එකට හරි දාලා මෙන්න මෙතනින් මම මේකේ ඉන්පුට් එක දෙන්න තියෙන තැනට මල්ටිමීටරේ ඩ්‍රොප් එක තියෙනවා. තියලා ස්විච් එක ඕෆ් කරලා බලනවා මොකක් හරි ෂෝට් එකක් තියෙනවද කියලා. ස්විච් එක ඔන් කරාම සාමාන්‍යයෙන් 1230ක 40ක අතර ප්‍රමාණයක් ඕම් රේන්ජ් එකක් තියෙන්න ඕන. මොකද මේකේ කොයිල් එක තියෙන නිසා. ස්විච් එක ඕෆ් කරාම කිසිම දෙයක් ෂෝට් වෙන්න බෑ. මේ විදිහට බැලුවොත් මගේ එකේ කිසිම අවුලක් නැහැ. ඔයාලා මේ විදිහට මල්ටිමීටරේ තියලා චෙක් කරලා බලන්න. අපි දැන් මේකට AC කෝඩ් එකක් හයි කරගෙන මේක කරන්ට් එකට ගහලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම දැන් මේකට AC කෝඩ් එකකුත් හයි කරගත්තා. දැන් මේක කරන්ට් එකට ෆ්ලග් කරගෙන තියෙන්නේ. මම දැන් මෙතනින් ස්විච් එක ඔන් කරනවා. ඔයාලට පේනවා මම මේක අල්ලනවා. මේකෙන් කරන්ට් එක වදින්නේ නැහැ. නමුත් මේක හොඳටම රත් වෙනවා. තව දෙයක් තමයි මේකේ ඔයාලා පාවිච්චි කරන වෙලාවට විතරක් ඔන් එකේ තියාගන්න. මොකද මේකේ තියෙන කොයිල් එක අධිකව රත් වුණොත් ඉක්මනට පිච්චෙන්න බලනවා. ඒ නිසා පාවිච්චි නොකරන වෙලාවට ස්විච් එකෙන් ඕෆ් කරලා තියාගන්න. තව දෙයක් ඔයාලා මෙතන හොඳට ආවරණය කරලා බොක්ස් එකකට වගේ හයි කරගන්නව නම් අනතුරු වෙන්න තියෙන එක
ගොඩක් අඩු කරගන්න පුළුවන්. මම අඩු විදමකින් සරලව හදාගන්න හැටි තමයි කියලා දුන්නේ. මම මෙන්න මේ විදිහට අරගෙන ආවා SMD බල්බුයි. මෙන්න මේ බල්බ් වලට එන සර්කිට් එකකුයි. ඔයාලට මේක පාවිච්චි කරලා පෙන්නන්න. මම දැන් මෙන්න මේ විදිහට ස්විච් එක ඔන් කරගන්නවා මේක රත් වෙන්න. මේක රත් වෙනකොට මෙන්න මේ විදිහටම මේ බෝඩ් එක මේ කුඩින් තියනවා. වැරදිලාවත් ඔයාලා මේ තහඩුවේ අත ගා ගන්න එපා. මේකට ගෑවිලා පිච්චුනොත් පිච්චෙන තරම කොයිතරම්ද කියලාවත් හිතා ගන්න බැරි වේවි. ඒ නිසා වැරදිලාවත් මේ තහඩුවේ අත ගාව ගන්න එපා. ඔයාලට පේනවා ඇති දැන් ටික ටික බල්බ් ටික උණු වෙනවා. මේක වඩා ලේසියෙන් කරගන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. සෝල්ඩරින් ෆ්ලක්ස් ටික මේකේ තියෙන මේ බල්බ් දිරලා තියෙන ඒ නිසා කඩලා යන්නේ මම මේ පරණ බෝඩ් එකක් අරගෙන ආවේ. ඔයාලට පේනවා මෙන්න මේ විදියට අපිට බල්බ් ගලවන්නත් පුළුවන්. ආපහු මේ විදියට තියලා බල්බ් එක පාස්ස ගන්නත් පුළුවන්. මම ඔයාලට තව බල්බ් එකක් ගලවලා පෙන්නන්නම්. ඔයාලට පේනවා හරියම පහසුවෙන් මේක රත් වුණාට පස්සේ බල්බ් ගලව ගන්න පුළුවන්. ආපහු ඒ වගේම පාස්ස ගන්න පුළුවන්. ඔයාලට පේනවා පහසුවෙන්ම ගැලවෙනවා. අපි දැන් මේක බෝඩ් එකත් ගලවලා බලමු. මම මෙන්න මේ විදියට මේ බෝඩ් එක තියාගන්නවා. ඔයාලට පේනවා පහසුවෙන් මේ බෝඩ් එකක තියෙන දෙයක් වුණත් ගලව ගන්න පුළුවන්. මේක ඔයාලට හුඟක්ම ලේසියෙන් කරගන්න පුළුවන් වෙන්නේ මේ බෝඩ් එකේ යටපැත්ත ෆ්ලැට්ව තියෙන තරමට තමයි. මේකේ ගලව ගන්න අමාරු. මේ බෝඩ් වල ඊයන් ගොඩක් දාලා තියෙන නිසා. ඔයාලට මම තව ටිකක් පෙන්නන්නම්. මේකේ ට්‍රාන්ස්ෆෝමරේ ගත්තම නිකම්ම ඔයාලට පේනවා ඇති ට්‍රාන්ස්ෆෝමරේ නිකම්ම ගැලවිලා ආවා. ඔයාලට පේනවා මේකේ මේ ට්‍රාන්ස්ෆෝමරේ හුඟක් ලේසියෙන් ගැලවිලා ආවා. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ සෝල්ඩරින් මැෂින් එකක් හදාගන්න. එතකොට ඔයාලට ගෙදර පිච්චුණු LED වගේ ඕනෑම දෙයක් ලේසියෙන් රිපෙයාර් කරගන්න පුළුවන්. අදට මේ වීඩියෝ එක මම ඉවර කරනවා. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා ඉල්ලන ගමන් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් මම අදට මේ වීඩියෝ එක ඉවර කරනවා.